Assalamualaikum. Ada mama malu miris kariyak හදන්න යන්නේ. මේ මාළු මිරිස් කරියට බිත්තර දාලා තමයි හදන්නේ. බිස්මිල්ලා. මාළු මිරිස් දාගන්න. තක්කාලි දාන්න. තක්කාලි චුට්ටක් වෙඩිපුර දාන්න. රම්පේ, ලුණු, කොච්චි මිරිස්, එහෙම නැත්නම් අවු මිරිස්. දැන් කරපිංචා. දැන් ලුණු දාගන්න. පොල් තෙල් දාන්න වැඩියේ. කහ කුඩු. මිරිස් කුඩු නිකන් අමු මිරිස් කුඩු. සූදුරු කුඩු. දැන් මේකට සාමාන්‍යයෙන් මේ කරියකට මේ ඉස්සෝ පොඩි ඉස්සෝ ලොකු ඉස්සෝ නැත් කමක් නෑ පොඩි ඉස්සෝ නම් ගොඩක් හොඳයි. හොඳට සුද්ධ කරලා ග්‍රෑම් 100ක් වගේ ඉස්සෝ දාන්න. ඉස්සෝ රස එන්න ඕනේ. එමත් නැත්තම් උඹල කඩ දාන්න පුළුවන්. මම ඒව මොකුත් අද දාන්නේ නිකන් හදන්නේ. සාමාන්‍යයෙන් ඉස්සෝ දාපු තරමට රසයි. ඉස්සෝ රස එන්න ඕනේ. එතකොට තමයි ඒක රස. අද නැත්තම් උඹල කඩ. ඒ දෙකම අද මම දාන්නේ නැහැ. දැන් දිය කිරි චුට්ටක් දාන්න. හරි. ඒක තැම්මෙන්න. දැන් ලිප ඔන් කරලා ලිප පත්තු කරලා චුට්ටක් අඩු ගින්දරින් වගේ ඒක තැම්බෙන්න ඕනේ. පස්සේ තමයි බිත්තර කඩලා දාන්නේ. මේ කරිය දැන් චුට්ටක් අර හිඳීගෙන එනවා. ගොඩක් මේ කිරි චුට්ටක් මේ වගේ මේ තියෙද්දි තමයි බිත්තර දෙකක් දාන්නේ මම. ඔයාලා ගොඩාක් හදනවා නම් මේ මාළු මිරිස් කරිය චුට්ටක් වැඩිපුර හදනවා නම් බිත්තර එකක් දෙකක් වැඩිපුර දාන්න. දැන් හොඳට බිත්තර දෙක මිශ්‍ර කරලා තියෙන්නේ. මේ වගේ දාලා වහලා තියන්න. දැන් මම උක්කු පොල් කිරි දානවා. තව චුට්ටකින් බිත්තර තැමුණාට පස්සේ පොල් කිරි චුට්ටක් උක්කුවට තියෙන්න ඕනේ. අනිත් එක මේ කරියට අපිට මාළු, මස්, උකුල් මස්, ඉස්සෝ, කරවල ඒවට මේ කෑලි මිරිස්, තක්කාලි, මාළු මිරිස් එහෙම කපලා දාලා ඒකටත් ඒ වගේ තමයි තෙල් ඔක්කොම දැන් මේ කරියට දාපු විදිහටම තෙල් චුට්ටක් ලුණු දාලා හොඳට මිශ්‍ර කරලා පොල් කිරි චුට්ටක් දාලා හොඳට මේ ඔක්කොම එකට අනලා අඩු ගින්දරේ තියන්න. මස් ඕන එක. කරිය හොඳට තැම්බෙන්න ඕනේ. අන්තිමට තවත් උකු පොල් කිරි චුට්ටක් දාලා ඒ කරිය හදා ගන්න. අනිත් එක මේකට ගොටුකොළ සම්බෝලයක් මොනවා හරි සම්බෝලයක්. ගොටුකොළ හරි මුකුණු වෙන්න හරි මොනවා හරි සම්බෝලයක් හදා ගන්න. ඒ දෙකෙන් එකක්. ඒකට සාමාන්‍යයෙන් පපඩම් හරි මොනවා හරි බැට ගන්න. මේක අපි ආයෙ අරලා බලමු. ගොඩක් වෙලා තියන්න එපා. බිත්තරට අගාලා දැම්බෙනව නේද? අන්න බිත්තර දැන් දැම්බිලා තියෙන්නේ. පොල් කිරි දාලා ඒක පොල් කිරෙන් ටිකක් උයා ගන්න. බිත්තර කරිය දැන් මම මේ අම්මගේ කෑම. දැන් මගේ අම්මා පිටිපස්ස ගෙදර ඉන්නේ. අම්මයි අයියයි. මේ යාලාට දාන ගමන් ඉන්නේ. බිත්තර තමයි බිත්තර ගද්දි ඒක අයින මේ වගේ කොනකින් අයිනකින් ගන්න. දැන් කැඩෙනව නේද බිත්තර? කැරට් චුට්ටක් ගම්මිරිස් දාලා කහයි ගම්මිරිසුයි දාලා හදලා තියෙනවා. ඉස්සෙල්ලාම කැරට් හීනියට කපලා ඒකට ලුණු අවු මිරිස් කරපිංච එහෙම දාලා කහ කුඩුත් දාලා පොල් තෙල් ලුණු චුට්ටක් දාලා හොඳට මිශ්‍ර කරලා ලිපේ තියන්න. හොඳට ඒක අර වතුර එහෙම ගියාට පස්සේ හිඳුනට පස්සේ මේ උකු පොල් කිරි චුට්ටක් දාන්න. පොල් කිරි හොඳට උතුරද්දි අන්තිමට මේ ලිප ඕෆ් කරද්දි ගම්මිරිස් චුට්ටක් උඩින් දාන්න. උඩින් දාලා වහලා තියන්න. කැරට් එක ඒ වගේ කරුවම තමයි කැරට් රසයි. මේ මෙතන තියෙනවා ගොටුකොළ සම්බෝලේ. තම ගොටුකොළ සම්බෝලේ හදනවා නම් පොල් වලට තමයි හැම එකක්ම දාන්න ඕනේ. ලුණු, අමු මිරිස්, සමහර අය ගම් මිරිස් දානවා, උඹල කඩ දානවා. මම නම් ගම් මිරිස් උඹල කඩ දාලා නැහැ. නිකන් රතු ලුණු ඔක්කොම දාලා මේ දෙහිත් දාලා හොඳට අනලා තමයි ගොටුකොළ වලට දාලා අනා ගන්න ඕනේ. මාළු බෙදලා මේ මාළු බෙදලා තමයි තෙල් දාලා තියෙන්නේ. මම උදේ අද මඤ්ඤ කතම්බ ගත්තා. ඒක චුට්ටක් ඒකත් මම මේ පොල් සම්බෝල වගේ පොල් සම්බෝල තිබ්බා.
ඒක ටෙම්පරාදු කරලා මැල්ලුමක් වගේ හදාගත්තා මඤ්ඤොක. මේ ඒකත් මේකේ තියාගන්නවා. මට මේ දවස් ටිකේම ගොඩක් කෑම හදන්න අමාරුයි. ඒ කියන්නේ මම දැන් චුට්ටක් කාර්ය බහුලයි. ලොකු දුවයි මගේ පොඩි දුවයි දෙන්න මම හොස්පිටල් එකේ වෛරස් උණක් හැදිලා. ඉතින් එයාලව බලන්න ඕනේ. හරියට 12ට යන්න ඕනේ. කෑම ගෙනියන්න ඕනේ. එයාලගේ මහත්තයාලත් ගෙදර ඉන්නේ. ඉතින් එයාලා තමයි ඒව කරන්නේ. එයාගේ ලොකු දුවව ඉස්කෝලේ එක්කන් යන්න ඕනේ මම. එක්කන් යන්න ඕනේ, එක්කන් එන්න ඕනේ. ඉතින් එයාට කෑම එහෙම කවන්න ඕනේ. ඉතින් ඒකින්ද තමයි දැන් මම මේ දවස් ටිකේම කෑම ලොකුවට හදාගන්නේ සිම්පල් විදියට. මට ලේසි ක්‍රමයට හදාගන්නේ. පස්සේ බලමු අපි මොනවා හරි හොඳ කෑම හදලා මම ඔයාලට පෙන්නන්න. අස්ලාම අලයිකුම්.